මම මේක ගැන විග්‍රහ කරනකොට දැන් මං හඳුන්වා දුන්නානේ විශ්වවිද්‍යාලේ. ඔව්. හැබැයි ඒ අධ්‍යාපනය විතරක් නෙවෙයි. ඔව්. මට මගේ පියාගේ පරම්පරා වෙදකම අතිශයින්ම වැදගත් මේ ගැන කියනකොට අවුරුදු 50ක් තුල මම 50කටත් වැඩි කියත හැකි. මොකද මගේ ශිෂ්‍ය කාලෙත් මං තාත්තාගේ ඒ කාලෙත් ප්‍රතිකාර කළානේ. එතකොට අන්න ඒවා විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ ජනතාව වෙනුවෙන් කරන වැඩසටහන. ඒක නිසා මම මුලින් මේක මතක් කරනවා. මගේ පියා උඩරට කළුබුළුලන්ද රජමහා විහාරයෙන් පැවතෙන පාලුගම වෙද පරම්පරාව. ඒක 1850 ඉඳලා පැවතුණයි කියන එකට අදටත් ඒ පන්සලකේ අධ්‍යාපනය ලැබලා තින්නේ. ඒකේ පන්සලට ඇතුල් වෙන තැන ගලක කොටලා තියෙනවා. ඒක පිහිටවල තියෙන මේ පන්සල 1850යි. ඒක නිසා